දුව ඔය අද කොහෙද පන්ති යන්නේ? මැදිරිගිරි යන්නේ ඇයි? නෑ පුතේ මගේ මේ මාස ගානක් ඉඳන් බඩ වේලනවා. ඒකට හරියට සුපිරි පැණියක් ඉස්පිරි දාලා දෙනවා. ඔයා එනකොට ඒක අරන් එන්න පුළුවන්ද? අනේ අම්මේ මං කොහොමද දන්නේ ඒක අරන් එන්නේ? මොකද ඉතින් මගේ බඩ වේලවනේ නෑ. මට පුළුවන් ද අරන් එන්න. හරි. ඕක තුල සිංහල බලන්නේ නෑනේ බඩ වේලනවාද කියලා ડોක්ටර්. ඔයා එනකොට අරගෙන එන්න. එහෙනම් ඉතින් අරන් එන්නම්කෝ. හරි පුතේ මේ කිරියා ගන්නකො. අනේ පුතේ මොන බලන්ද වගේ ගෙදර කවුරුත් නැද්ද? අම්මවත් ඉන්නවනම් පොඩක් එන්න කියන්න. අනේ නෑ මට බලන් දෙයක් ඇල්ලුවා නේ ඒක පොඩ්ඩ. නෑ ඔනේ එන්නවත් ගෙදර කවුරුත් නෑ. බලමු අපට කෝල් එකක් දීලා. අනේ මට පුළුවන් වතුර එකක් ගෙනත් දෙන්න. හෙලෝ අම්මේ. නෑ අම්මේ මං ක්ලාස් එකේ ඉන්නේ. අනේ අම්මේ මට ක්ලාස් එකේදී එකපාරට කලන්ත දාලා වමනේ ගියානේ. ඔව් නෑ මේ දෙවෙනි පාර දෙපාරක් දැම්මා. ඔව් යන ගම මන්ද යන්නවත් පුළුවන් වේද කියලා. මම බලන්න ඉන්නම් එනවා හොස්පිටල් එකේ. ඊගාගෙන එන්න. මොකද ඔයාලට තියෙන ලෙඩේ? ડોක්ටර් මට මේ දැන් මාස දෙකක් විතර ඉඳන් ලැට් යන්නේ යන්නේ. ඉතින් දරුවෝ ඔයාලා ගෙදර තාම ලැට් එකක් හදලා නැතේ? දරුවෝ ලැට් එකක් හදලා නැත්තම් මගේ ළඟට වෙලෙ වැඩක් නැහනේ. මෙන්න මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා කෙරින්ම දකුණු පැත්ත කොරිඩෝරෙදි ගියානේ. අන්න එතන තියෙනවා දරුවෝ ලැට් එක. අනේ ડોක්ටර් හැමදාම ලැට් එකට නම් යනවා ඉතින් එන්නවාද යන්නේ නෑනේ. මාස දෙකක් විතර වෙනවා. හරි අමාරුයි අනේ. මොකද කියනවාද? ලැට් එකට යනවා ඌට යන්නේ නෑ. යන්න ලැට් එකක් ගැන මං ඇහුවමනේ. දරුවෝ. අයියෝ ડોක්ටර් මම ලැට් එකට යනවානේ. ලැට් එකට යන වැඩේ වෙන්නේ නැහැ කියලායි මම මේ කියන්නේ මෙච්චර. තේරෙන සිංහලෙන් කියන්න බෑ බං. තටම ඉන්නේ. දැන් මේ ළමයිගේ වයස කීයක් වෙනවද? අනේ ડોක්ටර් මට අද එකපාරටම කලංකය අල්ලලා වමනේ ගියා. අද පැය දෙකක් වගේ ඇතුළත දෙපාරක් කලංක දැම්මා ડોක්ටර්. දෙපාරම වමනේ ගියා. මේ වයසට නම් දරුවෝ එහෙම දෙයක් වෙන්න බෑ. කලිනුත් එහෙම වෙලා තියනවද? නෑ ડોක්ටර් මීට කලින් කවදාවත් එහෙම වෙලා නෑ. හරි. මම චෙකප් වගේ කරගන්න දෙන්නම් මේ ළමයට. මේ ළමයේ චෙකප් එක කරගෙන හෙට එන්නකො මාව හම්බෙන්න. අපි බලමු ලෙඩේ මොකද්ද කියලා. හරි ડોක්ටර් මම මේ ටික කරගෙන එන්නම් හෙට උදේ. මම යනවා ડોක්ටර්. අම්මේ ඔයා මල් වලට වතුර දානවද? ඔව් ළමයෝ ડોක්ටර් මොකද කියන්නේ? අම්මේ මේ මම බෙහෙත් ගන්න ගියානේ. අයියෝ ડોක්ටර් එනවා තොන්දු ටිකක් ලියලා දුන්නානේ. මොනවද එන ගොඩක් චෙක් කරගන්න කිව්වා. මොකද කරන්නේ? චෙක් කරන්න ඕනේද? බලන්න කිව්වනම් බලන්න පුතේ. කලන්තේ දාලා වමනේ ගියයි දන්නේ නෑනේ. කෝකටත් බලලා තියාගන්න එක හොඳයිනේ. ඔව් නේද ඉතින්. ඒකත් එහෙම තමයි. හරි ඉතින් එහෙනම් මං හෙට උදේ යන්නම්කෝ. බඩගිනි අම්මා වෙලාද තියෙන්නේ? ඔව් පුතේ වෙලා තියෙන්නේ කන්න. අනේ හිමීට රිද්දන්න නම් එපා. මම නම් බයයි අනේ කටු ගහනකොට. අම්මෝ බා. අම්මෝ. මේ ළමයා චෙක් අප් ටික කරගත්තද? ඔව් ડોක්ටර් මෙන්න ડોක්ටර් රිපෝට් ටික.
අපි බලමු. my god. Oh my god. ළමයෝ ඔය ළමයට ටොයිලට් යන්නේ නැති වෙන තරම් ලෙඩක් නෑනේ. ડોක්ටර් එතකොට ආමේ චෙකප් සේරම කරන්න කිව්වේ වමන යන එක බලන්න නෙමෙයිද? ටොයිලට් යන එක බලන්නද? වමන යන එකයි කලන්ත දාන එකයි එච්චර දෙයක් නෙමෙයි දරුවෝ. මට ඕනේ උනේ මේ ඔය දරුවෝ ටොයිලට් යන්නේ නැත්තේ මොකද කියලා බලන්න. සාමාන්‍යයෙන් මගේ දැනීමේ හැටියට නම් ඔය වයස ළමෙක්ට ඔහොම දෙයක් වෙන්න බෑ. ડોක්ටර් එතකොට මට කලන්ත දාලා මම්නි කිය එක බලන්න එක චෙකප් එකක්වත් කරේ නැද්ද? නෑ දරුවෝ පිස්සුද මං ඔය බැලුවේ ඔය ළමයි ටොයිලට් යන්නේ නැත්තේ මොකද කියලා. ටොයිලට් යන්නේ නැත්තේ මොකද කියලා. අයියෝ